ෆින්ලන්තයේ රසමුසු වික්ටි ඔබ වෙත ගෙනෙන ස්ටෝරි ඔෆ් ෆැමිලි YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද මගේ මාතෘකාව ෆින්ලන්ත අධ්‍යාපනයේ තියෙන එක්තරා විශේෂ පැතිකඩක්. අපි නොදකපු විශේෂ පැතිකඩක්. මේක ඇත්තටම ලංකාවේ අධ්‍යාපනයට වඩා මම ෆින්ලන්ත අධ්‍යාපනය තුළ දැකපු එක්තරා සුවිශේෂී සන්ධිස්ථානයක් කිව්වොත් නිවැරදි. ඒක තමයි අපි මෙහි ඇවිල්ලා යුනිවර්සිටි එකට ඉගෙන ගනිද්දි යුනිවර්සිටි එකේ ඒ ලෙක්චර් පීරියඩ් එකට අමතරව අපිට කොටසක් තියෙනවා ස්වයං අධ්‍යයනය කරන්න. එහෙම නැත්නම් අපි කියනවා self study කරන්න. ඉතින් self study කිරීම තුළ අපිට උගන්වන විෂය කරුණු වලට පරිබාහිරව බොහෝ දේවල් අපිට කරුණු එක්ස්ට්‍රැක්ට් කරගන්න ඒවා ගවේෂණය කරන්න සිද්ධ වෙනවා. එතෙන්දී අපිට දෛනිකව තියෙන ලෙක්චර් සීරීස් එක අතරතුර දවසක් ඇරෙන දවසක් අපි හිතුවොතින් සතියේ දවස් 3ක් ලෙක්චර් තියෙනවා නම් ඊට දවස් 2ක් අපිට self study වලට ඉගෙන තම ස්වයං අධ්‍යයනයට ඉඩ දීලා ඒ කාල රාමුව වෙන් වෙලා තියෙනවා. එතෙන්දී අපි ලෙක්චර් රූම් එකේ අපිට උගන්වන විෂය කරුණු අපි ස්වයංව අධ්‍යයනය කරලා එයාදාල ඒරියාස් ටික අපි කවර් කරගන්න ඕන. එතෙන්දී අපිට සාමාන්‍යයෙන් උදව් වෙනවා නිදහසේ තමන්ගේ අධ්‍යාපන කටයුතු විධිමත්ව ගෙනියන්න නිදහස් පරිසරයක්. අන්න ඒකත් එක්කම තමයි මම මේ කතා කරන මාතෘකාවට මම අවතීර්ණ වෙන්නේ. මම මේ අද රැඳී සිටින්නේ ඒ වගේ විශ්වවිද්‍යාලය තුලින් දීලා තියෙන පහසුකමක්. ස්ටඩි රූම් එකක්. අපි මේකට කියනවා එක්සෑම් රූම් කියලාත් කියනවා. එක්සෑම් රූම් එකක් අපිට බුක් කරගන්න මෙයාලා යුනිවර්සිටි එක හරහා දීපු ඇප් එකක් තියෙනවා. ඒ ඇප් එක තුලින් අපිට එයා දාලා යම් කිසි කාල සීමාවක් දවසකට පැය 3ක් එක ස්ටුඩන්ට් කෙනෙකුට තමන්ගේ එක්සෑම් රූම් එකක් බුක් කරගන්න පුළුවන්. හරි පහසුයි. ඒක අපිට මොබයිල් ෆෝන් එකෙන්ම අපි ඉන්න තැනක ඉඳන් කරගන්න පුළුවන්. එතෙන්දී ඔබ දකින විදිහට නිදහස් වටපිටාව, ඒ වගේම අවශ්‍ය පහසුකම්, අන්තර්ජාල පහසුකම්, ඒ වගේම ඩිජිටල් තිර, ඉන්ටර්නෙට් සමග දෙන ඩිජිටල් තිර සහ වැඩ කරන්න නිදහස් පරිසරයක් එයාලා නිර්මාණය කරලා දීලා තියෙනවා. ඉතින් මම මේ ක්‍රමයේ තුල දකින්නේ බොහොමයක් අපි ලංකාව සමග සංසන්දනය කරනකොට ලංකාවේ අධ්‍යාපනයේ රටාව තියෙන්නේ ළමයාගේ මනසට දරා ගන්න බැරි ප්‍රමාණයක් දවසට උගන්වනවා. දැන් ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමයේ තුල අපි ඉගෙන ගන්නේ අපි ස්වයංව හදාගත්තු වැඩසටහනක් ඇතුළේ. එතකොට කොහොම හරි අපේ ගුරුවරයා ලෙක්චර් අදාළ මාතෘකාව සම්බන්ධව ඕවරෝල් අයිඩියා එකක් අපිට දුන්නට පස්සේ අසයින්මන්ට්ස් ටිකක් තියෙනවා. ප්‍රසන්ටේෂන් විදිහට අපි ඒවා ඉදිරිපත් කරන්න ඕන. සමහර අසයින්මන්ට්ස් තියෙනවා ප්‍රසන්ටේෂන් විදිහට ඉදිරිපත් කරන්න ඕන සහ කණ්ඩායම ක්‍රියාකාරකම්. කණ්ඩායම ක්‍රියාකාරකම් ඇතුළේදී අපිට ඒ අදාළ කණ්ඩායම අපිට සාකච්ඡා කරන්න ඒ අදාළ කටයුතු වලට මේ වගේ නිදහස් තියෙන ස්ටඩි ඒරියා එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතෙන්දී අපිට අවශ්‍ය විෂය කරුණු ලයිබ්‍රරියෙන් පොතක් ගෙනල්ලා විෂය කරුණු අපිට හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් අන්තර්ජාලයට ගිහිල්ලා අදාළ තොරතුරු ගවේෂණය කරලා ඒ තොරතුරු අපිට උදව් කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ බොහොම නිදහස්ව බොහොම සාමකාමී විදිහට අපේ මේ තියෙන අධ්‍යාපනය ඉදිරියට කරගෙන යාමට පහසුකම් මේ අධ්‍යාපන ක්‍රමය තුළ ගොඩනැගිලා තියෙනවා. ඉතින් අපිත් ඒ තුළ හොඳ අත්දැකීමක් ලබනවා. ඉතින් මට කියන්න ඕන උබනාලා තිබුණේ අපි යම්කිසි අධ්‍යාපන ක්‍රමයක්, අධ්‍යාපන වැඩසටහනක්, පිළිවෙලක් අපි හදාගෙන යද්දී ඒකේ තියෙන කන්ටෙන්ට් එකට අමතරව අපි උගන්වන දේ, එහෙම නැත්නම් අපි ඉගෙන ගන්න දේ අපිට ප්‍රායෝගිකව අධ්‍යයනය කරන්න වෙලාවක් නොලැබුණොත් සාමාන්‍යයෙන් අපි පොතක් පිරෙන දෙයක් ඉගෙන ගත්තොත් ඔක පොත ඇතුලේ තියෙවි. සදාකල්ම අපේ මනසට නම් ඇතුළත් වෙන එකක් නැති වෙයි. හැබැයි මේ අධ්‍යාපන රටාව තුළ මම දකින විශේෂ දේ තමයි අපිට නිදහසේ ඉගෙන ගැනීමට, ගවේෂණය කිරීමට, ඒවා අත්දැකීමෙන් අපිට අවශෝෂණය කර ගැනීමට ඔවුන් යම්කිසි වැඩපිළිවෙලක් හදලා දීලා තියෙනවා. ඒ වැඩපිළිවෙල තුළ ළමයාගේ මනසට යම්කිසි ක්‍රමවේදයක් ඔස්සේ නිවැරදිව විෂය කරුණු ඇතුළත් කර ගැනීමට හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ ගැන තමයි අපි අද මේ පොඩි වීඩියෝ එකකින් ඔයාලට ගෙනාවේ.
එහෙනම් බොහොම ස්තුතියි. තවත් දවසක අපි ෆින්ලන්තයේ විත්ති සමගින් හමු වෙමු. මම දමිත් කොටිතුවක්කු රැඳී සිටින දිගටම මේ ස්ටෝරි ඔෆ් අ ෆැමිලි YouTube නාලිකාව තුලින්